සුබ දවසක්. ඔන්න මං ඊයේ පෙරේදා දිගින් දිගටම වීඩියෝ කරලා කිව්වා මේ යුද්ධෙ නතර වෙන්නේ නැහැ. මේක ට්‍රම්ප් මේක ඇදකට යනවා ඉස්සරහට කියලා. එතකොට දැන් අද වෙද්දී මේක අනිවාර්යයෙන්ම තවත් සති 3කට ඉස්සරහට යන එක අනිවාර්යයෙන්ම පැහැදිලිවම ට්‍රම්ප්ගේ කතාවයි ඉරානෙන් ඊශ්‍රායලට කරන ලද ප්‍රහාරවලිනුයි පැහැදිලි. හැබැයි මෙතනදී ප්‍රශ්නයක් වෙන්නේ යුද්ධය ඒගොල්ලෝ කරයි. නමුත් අපේ වගේ පුංචි රටවල් ලොකු ප්‍රශ්න ගොඩකට එනවා. මේක මේ ආණ්ඩුවේ වැරද්දද නැත්නම් විපක්ෂයේ වැරද්දද නෙමෙයි. දේශපාලනින් තොරව මම හැම වෙලාවෙම කතා කරනවා උත්සාහ කරනවා රටේ මිනිස්සු කල්පනාවෙන් වැඩ කළ යුතුයි. ඔය තෙල් එහෙම බොහොම ප්‍රවේශම් කරගෙන ඒතර වියලි ආහාර තමුන්ට හැකි තරමින් ලෑස්ති කරගෙන දරලි ලෑස්ති කරගෙන සැලසුම් හදාගත්තොත් හොඳයි මාස 5කට විතර. මොකද මේක එන්නෙන්නම නරක අතට යනවා. එතකොට අපි ඉන්නේ ඉතාලියේ අපිට පැහැදිලි අපිට ලොකු තර්ජනයක් එන්නේ නැහැ ඉතාලිය වගේ රටවල් වල. මොකද පෙට්‍රල් වගේ දේවල් අපි ගන්නේ ඇමරිකාවෙන්, ඒ වෙනිසුවෙලා වලින්, ඒ පැත්තෙන් අපිට මැද පෙරදිගින් මේ පැත්තට එනවා අඩුයි. ගෑස් උනත් යුක්‍රේනයෙන් හරිය මෙච්චර අවුරුදු 5ක යුද්ධයක් තිබුණත් එහෙන් එනවා. එතකොට අපි දැනගන්න ඕන අනිවාර්යයෙන්ම සැලසුම් හදාගන්න. විශේෂයෙන් සංචාරක ව්‍යාපාරي වැටිගෙන යනවා. අපේ කොච්චර රට ආරක්ෂකද වුණත් ගමනාගමනය කියන්නේ ගුවන් ගමනාගමනය අනාරක්ෂකයි. ඒක නිසා මේ මිනිස්සු ට්‍රැවල් කරන්නේ නැහැ ලෝකේ. ඒක නිසා රටේ ජනතාවට කියනවා අනිවාර්යයෙන්ම තමුන් ප්ලෑන් එකක් හදන්න මාස 5කට කවුරුත් කියනකම් කරනකම් ඉන්න එපා. මොකද අනතුරක් වුණායින් පස්සේ කිසිම කෙනෙක් නැත. විශේෂයෙන් විදේශගත ශ්‍රී ලාංකිකයන්ට කතා කරලා කියන්න වියලි ආහාර දේවල් ඕන තරම් පුළුවන් ඉක්මනින් නැව්ගත කරන්න ගුවන් මාර්ගෙන් එවන්න කියලා රටට. මොකද එතකොට අපේ රටේ මිනිස්සු කාලා බීලා කොහොම හරි ඉන්නවා. රජයට කියනවා විකල්පයක් හදන්න විදේශගත ශ්‍රී ලාංකිකයන්ට අඩුම ගානේ පැකේජ් එකක් කිලෝ 50ක 100ක හදන්න වියලි ආහාර වගේ දේවල් ලංකාවට එවන්න කියලා ටැක්ස් පේ කරලා. හැබැයි මේගොල්ලෝ ඔය රජෙත් සෙල්ලම් කර වුණොත් එල්බෝඩ්ම තමයි. ඒක නිසා හොඳට හිතලා වැඩ කරන්න. රටට ජය වේවා. රටේ මිනිස්සු ආරක්ෂා වෙන්න කියලා අපි විදේශගත ශ්‍රී ලාංකිකයෝ වශයෙන් නිතරම අපි හිතනවා. ඒක නිසා හැම කෙනෙක්ම කල්පනාකාරී වෙලා බොහොම ප්‍රවේශමෙන් කළමනාකරණය කරගන්න මාස 5කටවත් අඩු ගානේ සැලසුම් හදන්න. ජය වේවා. ශ්‍රී ලංකාවට ජය වේවා.